අපි අද හදාගමු ලක්ෂයක් එකතු කරන්න පුළුවන් මනී බොක්ස් එකක්. මේකට දේවල් කීපයක් ඕන කරනවා. අයින් කරන පෙට්ටියක්, කතුරක්, ගම් බෝතලයක්, ඒ වගේම අපේ ටෙම්ප්ලේට් එක. මේ ටෙම්ප්ලේට් එකේ මම දාලා තියෙන්නේ 10 ඒවා 100කින් තමයි මම මේ ලක්ෂය එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ කොටු 100ක් දාලා තියෙනවා. ඒ කොටු 100න් කියන්නේ 10 කොටු 100ක්. හිතන්න අපිට 1000ක් දාන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඕනනම් 100 කුල 10ක් එකතු කරලා 1000ක් දාලා මේකේ එක කොටුවක් කපන්න. දැන් අපි බලමු කොහොමද මේ මනී බොක්ස් එක හදාගන්නේ කියලා. මෙහෙම මනී බොක්ස් එකක් හදාගන්න එකේ වාසිය තමයි මේක ඔයාලටම දෙන චැලෙන්ජ් එකක්. එතකොට ඔයාලට මේකට ස්ට්‍රෙස් වෙන දෙයක් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවට කීයක් හරි දාන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලා නොදැනුවත්වම මේකේ අන්තිමට ලක්ෂයක් එකතු වෙලා තියෙන පුළුවන්. අනික ඔයාලට ආස හිතෙනවා මේක එකතු වීගෙන යද්දී මේක ඉක්මනට චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න. එතකොට ඔයාලා නොදැනුවත්වම හරි ඉක්මනට මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් වෙනවා. මේ බොක්ස් එක හදද්දී ඔයාලට ආයේ මේකෙන් සල්ලි එළියට ගන්න බැරි වෙන විදිහේ බොක්ස් එකක් හොයාගන්න ඕනේ. නැත්තම් ඔයාලා දානවා වගේම මේකෙන් ගන්න ගියොත් එහෙම ඔයාලට මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න වෙන්නේ. අනිත් දේ තමයි මේ බොක්ස් එක ඔයාලට පේන තැනක තියන්න ඕනේ. මොකද පේද්දීනේ අපිට මේක චැලෙන්ජ් එක කරන්න ආස හිතෙන්නේ. ඒකෙන් හින්දා නිතරම ඔයාලට පේන තැනක තියන්න. ඔයත් හිතනවා ඇති මං දැන් කොහොමද මේක කරන්නේ මට තියෙන පඩියත් මාසෙට මදිනේ කියලා. මමත් ඒක තමයි මුලදී හිතුවේ. හැබැයි මම තේරුම් ගත්තා ඉතුරු කරනවා කියලා කියන්නේ අපිට වැඩිපුර තියෙන සල්ලි ඉතුරු කරන එක නෙමෙයි අපිට තියෙන සල්ලිම අපි කොහොමද හරියට මැනේජ් කරගන්නේ කියන එක කියලා. අපි හැමෝටම හීන තියෙනවනේ. මේ හීන ලොකු හීන වෙන්නත් පුළුවන්, පොඩි හීන වෙන්නත් පුළුවන්. සමහරක් එක්කෙනෙක්ට වෙන්න පුළුවන් එක iPhone එකක් ගන්න එක, නැත්නම් ඇඳුමක් ගන්න එක, නැත්නම් ආස ගමනක් යන එක මොකක්ම හරි වෙන්න පුළුවන්. හැබැයි මේ හීන අපි ගොඩක් වෙලාවට පස්සට දාන්නේ අපි ළඟ සල්ලි නැති හින්දා. නැත්නම් මේ හීන නවත්තලම දාලා තියෙන්නේ අපිට ඒකට ඕන කරන සල්ලි නැති හින්දා. කින්දා මන්නම් කියන්නේ අද ඉඳන් ඔයාලා එකතු කරන්න පටන් ගන්න. මුලින්ම එකතු කරන්නේ පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පොඩි ගාණක් නෙමෙයි කියලා තේරෙන්නේ ඔයාලා ටික ටික මේක කන්ටිනියු කරගෙන යද්දී. අහලා තියෙනවද කතාවක් මිනිස්සෙකුට අමාරු එයාගේ පළවෙනි ලක්ෂ්‍ය එකතු කරන්න කියලා. ඒක ඇත්තටම ඇත්ත. මොකද ඔයාලට මුල්ම ලක්ෂයක් එකතු කර ගන්නකම් ඒක හරිම අමාරුයි වගේ දැනේ. ඔයාලට ඊට වඩා වියදම් එයි, සෑහෙන අමාරුයි. හැබැයි එතනින් එහාට ඔයාට ගාව ලක්ෂයක් එකතු වෙලා තියෙද්දි ඔයා දන්නවා ඔයා ගාව ලක්ෂයක් තියෙනවා කියලා. එතකොට ඔයාට ආස හිතෙනවා ඒ ලක්ෂය තව කීප ගුණයකින් වැඩි කරගන්න. එතකොට ඔයාලා නිකම්ම ඊට වඩා එකතු කරන්න පටන් ගන්නවා. වීඩියෝ එකේ අන්තිමට පුංචි තෑග්ගක් තියනවා කිව්වනේ. ඒ තෑග්ග තමයි මෙන්න මේ ලස්සන ටෙම්ප්ලේට් එක මම දාලා තියෙනවා ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි ඒක ඩවුන්ලෝඩ් කරගන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ පාස්වර්ඩ් එකට ඕනේ ඉලක්කම් 4 මම දාලා තියෙනවා මේ වීඩියෝ එකේ තැන් 4ක. ඔයාලට පුළුවන් මේ පාස්වර්ඩ් එක මොකක්ද කියලා හොයාගෙන මේ ලස්සන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ කොටු කපද්දී මම ඔයාලට සජෙස්ට් කරන්නේ මුලින් ඉඳන් කපන්න යන්න එපා. අන්තිම ඉඳන් කපන්න පටන් ගන්න. එතකොට ඔයාලට පුළුවන් තව ඔයාලට කොච්චරක් දාගන්න ඕනේද කියන එක ගණන් කරගන්න. ඔයාලා හැමෝටමත් ලක්ෂයක් ඉක්මනට එකතු කරගන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. බයි.